දවසක් සෙන් ආරාමයක වැඩ සිටින මහලු භික්ෂූන් වහන්සේ නමක් අපවත් වීමට ආසන්නව ඉන්නා විට බොහෝම අමාරුවෙන් ඊළඟට නායක පදවිය දරන්න ඉන්න තමන්ගේ ශිෂ්‍ය හාමුදුරුවන්ට කතා කරලා මෙහෙම කියනවා. මම මේ කියන දේ හොඳට සිහි තබා ගන්න. කවදාවත්ම ඔබ ඔබේ ජීවිතයට පූසෙක් නම් ලං කරගන්න එපා. ඉතින් මේ වචන ටික ශිෂ්‍ය හාමුදුරුවන්ට ලොකු ප්‍රහෙලිකාවක් වුණත් ඒක තෝරගන්න තව එකදු වචනයක්වත් නායක හාමුදුරුවන්ගෙන් අහන්න උනේ නැහැ. මොකද උන්වහන්සේ එය කියූ සැනින් අපවත් වුණා. දැන් මේ අසාමාන්‍ය අවවාදය ගැන කිසිම අදහසකට එන්න බැරිව අර වචන දෙකත් එක්ක අතරමං වුණ නවක ශිෂ්‍ය හාමුදුරුවෝ ඒකත් ඔළුවේ තියාගෙනම ගමේ අයත් එක්ක එකතු වෙලා පූර්ණ උත්සවශ්‍රීයෙන් යුතුව නායක හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවය කළා. නායක හාමුදුරුවන්ගේ ආදාහන කටයුතු සියල්ල නිම වුණත් නායක හාමුදුරුවෝ තමන්ගේ ඔළුව උඩ තියලා ගිය ඒ වචන දෙකේ බරින්නම් ශිෂ්‍ය හාමුදුරුවන්ට තාම නිදහස් වෙන්න බැරි වුණා. මොකද උන්වහන්සේ දන්නවා ඒ වචනය සරල වුණාට නිසැකවම එහි මහා අර්ථයක් ගැබ්වී තියෙන බව. ඉතින් ඒ ගැන විසඳුමකට එන්න බැරිව කල්පනා කර ඉන්න අතරේ අභිනව නායක හාමුදුරුවන්ට අදහසක් ආවා. ඒ තමයි අපවත් වුණ නායක හාමුදුරුවන්ගේ සමකාලීන මහලු හාමුදුරුවෝ නමක් විහාරයේ වැඩ ඉන්නවා. ගිහින් උන්වහන්සේගෙන් මෙය විසඳගන්න ඕන කියලා. ඒ මහලු හාමුදුරුවෝ ඊතා වයෝවෘද්ධව අසනීප භාවයෙන් සිටියත් අර නායක හාමුදුරුවන් තරම්ම පරිණත ඊතා බුද්ධිමත් හිමි නමක්. දවසක් අලුත් නායක හාමුදුරුවෝ අර මහලු හාමුදුරුවෝ හමු වෙලා කියනවා, හාමුදුරුවනේ මට අපේ නායක හාමුදුරුවෝ අපවත් වෙන විට පුදුම දෙයක් කිව්වා. කවදාවත්ම ඔබ ඔබේ ජීවිතයට පූසෙක් නම් ලං කරගන්න එපා කියලා. මම ඒ අවවාදය තෝරගන්න බැරුව දෙලොවක් අතර අතරමං වෙලයි ඉන්නේ. අනේ මට කරුණා කරලා මේක විසඳලා දෙන්න කිව්වා. එවිට මහලු හාමුදුරුවෝ hina වෙලා කියනවා, ඒක ටිකක් දිග කතාවක්. ඔහොම ඉඳගන්නකෝ, මම ඔබ වහන්සේට ඒක කියලා දෙන්නම් කිව්වා. ඔය ඔබේ අපවත් වුණ නායක හාමුදුරුවෝ ඉන්නවා නේද? උන්වහන්සේ මේ පැවිදි දිවියට එන්න ඉස්සර වෙලා තරුණ කාලේ දරු පවුලක් නඩත්තු කරමින් ජීවත් වුණ කෙනෙක්. ජීවිතය ගැන කලකිරිලා ඒ බිරිඳයි දරුවෝ දෙන්නගෙනුයි වෙන් වෙලා තමයි මේ පැවිදි දිවියට ඇතුළත් වුණේ. එහෙම ඇවිත් උන්වහන්සේ කැලේට වෙලා විමුක්තිය සොයන අරමුණින්ම භාවනා කළා. කුසගිනි නිවාගත්තේ ඒ අසල තියෙන ගම්මානයකට ගිහින් පිඬුසිඟා වැඩලයි. ගම්වාසීනුත් උන්වහන්සේ ගැන පැහැදිලා හරිම ශ්‍රද්ධාවෙන් සිව්පසයෙන් උපස්ථාන කළා. ඔහොම යන අතරේ මිනිස්සු තීරණය කළා, අනේ මේ හාමුදුරුවන්ට කැලේ භාවනා කරනකොට අවුවෙන් වැස්සෙන් මැසිමදුරු සර්පයන් ආදියෙන් විශාල බාධාවන් පැමිණෙනවා ඇති. ඒක නිසා අපි එකතු වෙලා කුටියක් හදා දෙමුයි කියලා. ඔන්න ඉතින් මේ සෙන් හාමුදුරුවන්ගේ භාවනා කටයුතු වලට ඒක විශාල රුකුලක් වුණා. ඔහොම ටික කාලයක් ගෙවි ගියා. දවසක් මේ සෙන් හාමුදුරුවෝ උදේ අවදි වෙලා බලනකොට සිවුරක් හොඳටම මීයෝ කපලා. උන්වහන්සේට පොරවන්න තිබුණේ සිවුරු දෙකයි. ඒක නිසා මේක ලොකු ගැටලුවක් වුණා. සෙන් හාමුදුරුවෝ ගිහින් ගමේ අය සමග මේ ගැනත් කතා කළා. ඔවුන් ඒකට දුන්න විසඳුම තමයි, එහෙනම් හාමුදුරුවනේ අපි පූසෙක් ගේමු. එතකොට ඔය මීයෝ ටික එලව ගන්න පුළුවන්. හාමුදුරුවොත් ඒකට කැමති වුණා. දැන් ඔන්න ගමේ අය එකතු වෙලා පූසෙකුත් ගෙනත් දුන්නා. කිව්වා වගේම වැඩේ නම් සාර්ථක වුණා. මොකද පූසා මීයෝ ටික සේරම එලවලා දැම්මා. හැබැයි ඉතින් දැන් හාමුදුරුවන්ට තවත් අලුත් ගැටලුවක් මතුවෙලා. ඒ තමයි මේ පූසට හැමදාම කිරි ටිකක් දෙන්න ඕන. ඉතින් කිරි ලැබෙන්න තැනක් නැහැනේ. හාමුදුරුවන්ටම තමයි ගමට ගිහින් කිරි ටිකක් ඉල්ලන් ඇවිත් පූසට දෙන්න සිද්ධ වුණේ. මේකත් හාමුදුරුවන්ගේ භාවනා කටයුතු වලට බාධාවක් නිසා මේ ගැනත් ගිහින් ගමේ අය සමග කතා කළා. ඔවුන් එකතු වෙලා ඒකට ගත්ත විසඳුම තමයි, එහෙනම් අපි කිරියල දෙනක් ගේමු. එතකොට පූසගේ ගැටලුව විසඳෙනවා වගේම කිරි කියන්නේ පරිපූර්ණ ආහාරයක් නිසා එතකොට පූසට වගේම ඔබ වහන්සේටත් පුළුවන් කිරි ටිකක් පානය කරන්න. අපි ගෙනත් දෙන්නම් හොඳ කිරියල දෙනක්. කිව්ව විදිහටම ඔවුන් එළ දෙනක් ගෙනත් හාමුදුරුවන්ගේ කුටිය ළඟ බැන්දා.
ඔන්න ඉතින් ආයෙමත් හාමුදුරුවන්ට තවත් ගැටලුවක් මතුවෙලා. කෝ එළදෙනට කෑමට දෙන්න තනකොළ. ඒකත් කරන්න උනේ හාමුදුරුවන්ට. මේනුත් සිදුුනේ හාමුදුරුවන්ගේ භාවනාව වෙනුවෙන් යොදවපු කාලය ටික ටික අඩු වුණ එකයි. ඒක නිසා හාමුදුරුවෝ ගිහින් ගමේ අය සමග මේ ගැනත් කතා කරන්න වුණා. එවිට ඔවුන් කිව්වේ අනේ ඔව් ඔබ වහන්සේ ගමට ඇවිත් තනකොළ උස්සන් යන එක නම් ගැලපෙන්නේ නැහැ. අපි මෙහෙම දෙයක් කරමු. මේ ගමේ ඉන්නවා සැමියා නැති වුණු කාගේවත් පිළිසරණක් නැති වැන්දඹු කාන්තාවක්. ඇය හොඳ ජව සම්පන්න දුවල පැනලා වැඩක් පළක් කරන්න පුළුවන් කාන්තාවක්. අපි ඇය එක්කන් ඇවිත් ඔබ වහන්සේගේ කුටියේ නවත්ත ගමු. අපි කුටිය ඉදිරිපිට තිබෙන මුඩුබිමත් හොඳට සුද්ධ කරලා දෙන්නම්. එතකොට ඇයට පුළුවන් තනකොළ ටිකක් වගේම එළවලු පළතුරු ටිකකුත් වගා කරගෙන ඔබ වහන්සේගේ වැඩපළ ටිකත් කරගෙන ජීවත් වෙන්න. එතකොට ඔබ වහන්සේට භාවනා කටයුතු පමණක් කරගෙන ඉන්න පුළුවන්. උන්වහන්සේත් හිතනවා ඔව් එතකොට මගේ කාලය නම් ගොඩක් ඉතුරු වේවි කියලා ඒකට කැමති වෙනවා. පසුව ගම්මුන් ගිහින් අර වැන්දඹු කාන්තාවට මේ ගැන කියලා ඇගේ කැමැත්ත ඇතුව ඇය එක්කගෙන ඇවිත් හාමුදුරුවන්ගේ කුටියේ නවත්වනවා. එදා ඉඳලා ඇය එළදෙනට තනකොළ කපන එක, වගා කටයුතු කරන එක, හාමුදුරුවන්ට කෑම හදලා දෙන එක, කුටිය අස්පස් කරන එක වගේ ඇය අතින් සිදුවිය යුතු සියලු වැඩ නොපිරිහෙලා කරනවා. සෙන් භික්ෂුව දකිනවා ඇය හරියට මහන්සි වෙලා දහඩිය පෙරාගෙන වගා කටයුතු කරනවා. ඒ ගැන අනුකම්පා වුණ සෙන් හාමුදුරුවෝ ගිහින් ඇයට උදව් කරන්න ගන්නවා. කාලයක් මෙහෙම දෙන්නා එකට වැඩපළ කරනකොට දෙන්නට දෙන්නා ගොඩක් හිතවත් වෙන්න ගන්නවා. මේ තරුණිය හරිම ලස්සනයි. සෙන් භික්ෂුවත් හොඳ කඩවසම් තරුණයෙක්. ඉතින් මේ සම්බන්ධය ටික ටික ගොඩක් දුරදිග ගිහින් අර සෙන් භික්ෂුවට දාව තරුණිය දරුවෙක් බිහි කරනවා. දැන් ඉතින් භික්ෂුව තාත්තා කෙනෙක්නේ. ඉස්සර නම් කලේ මුළු දවසම භාවනාවට කැප කළ එක. දැන් එහෙම බෑ. දැන් තමන්ගේ දරු පවුල රැකගන්න මුදල් හොයන්න ඕනේ. ඒ නිසා කුඹුරු වැඩපළ කරනවා, මහන්සි වෙනවා ඉවරයක් නැහැ. දවසක් මේ සෙන් භික්ෂුව වැඩපළ කරලා මහන්සියට ගහක් මුල වාඩි වුණා. එවිට එකපාරටම මේ සෙන් භික්ෂුවට සිහියට ආවා මට මොකද මේ උනේ? මට හිටිය බිරිඳයි දරුවෝ දෙන්නයි තනි කරලා වනයට ආවේ සත්‍ය සොයා ගන්නයි. නමුත් මම දැන් කරන්නෙත් කලින් කරපු දේම නේද? මට වැරදුනේ කොතැනද? එතකොට තමයි සෙන් භික්ෂුවට මතක් වෙන්නේ මුලින්ම පූසාව තමන් ළඟට ගත්ත දවස. අර මහලු හාමුදුරුවෝ කතාව අවසන් කරලා නවක නායක හාමුදුරුවන්ට කියනවා දැන් ඔබ වහන්සේට වැටහෙනවා නේද පූසෙක් ජීවිතයට ගන්න එපා කියලා ඔබේ නායක හාමුදුරුවෝ කිව්වේ ඇයි කියලා. මෙතන ඇත්තටම පූසෙක් ගැන නෙමෙයි කියන්නේ. ඔබේ ප්‍රධාන අරමුණ වෙනතකට යන විදිහේ ඊතා සුළු සිතවිල්ලකටවත් මනසට රිංගන්න දෙන්න එපා කියන එකයි. මේ කතාවෙන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඉස්මතු කරගත්තොත් පේන්නේ කුමක්ද? හේතුවට පිළියම් නොසොයා ඵලයට පිළියම් සොයන්න එපා කියන එකයි. ජීවිතයේ එන ප්‍රශ්නවලට පිළියම් හොයනවා කියන්නෙම ඵලයට පිළියම් හොයනවා කියන එකයි. ඵලයට පිළියම් හොයනවා කියන්නෙම තවත් ප්‍රශ්නයකට හේතුවක් සකස් කරනවා කියන එකයි. ඒ වගේම මේ මනස කියන දෙයට ඔබ දෙන්නේ සුළු හෝ විශාල අරමුණක්ද හොඳ හෝ නරක අරමුණක්ද කියන එක නෙමෙයි අදාළ. ඔබ ඒ අරමුණට දෙන වටිනාකමයි. ඒ අනුව තමයි එයා ඒක ඉදිරියට අරන් යන්නේ. ඔබට නිතරම මතු කර කර පෙන්වන්නේ. බලන්න අර සෙන් භික්ෂුවගේ අඹදරුවන් අතහැර ගෙදරින් එන විට මනසට දුන්න වටිනාම අරමුණ තමයි සත්‍ය සොයාගන්නවා කියන එක. ඉතින් ඒ අරමුණ කාලයක් තිස්සේ ඒ විදිහට උන්වහන්සේගේ මනස ඉදිරියට අරගෙන ගියා. ඉන්පසුව අර මීයා මතු කර ප්‍රශ්නය සුළු කරදරයක් වගේ පෙනුනට මනස ඒක තමයි වටිනාම වැදගත් දේ විදිහට අරගත්තේ. ඒකයි සත්‍ය හොයන එක දෙවෙනි කොට පූසාගෙන් පෙන්නලා පටන් ගත්ත විසඳුම දරු පවුලක් දක්වා දිගුවක් බවට පත් කරේ. සත්‍ය සොයන මාර්ගයේ ගියා නම් සෙන් භික්ෂුවට මීයා ප්‍රශ්නයක් වන්නේ නැහැ. මොකද අවිද්‍යාව නිසයි අපිට බාහිරයක් අභ්‍යන්තරයක් වෙන් කරලා දෙන්නෙම. බාහිරය මත දුක සතුට පනවන්නෙම.
විද්‍යාව පහළ කර ගැනීමම තමයි හේතුවට පිළියම් සොයා ගැනීම. නමුත් මීයාට පිළියම් හෙව්වා කියන්නෙම ඵලයට පිළියම් හෙව්වා කියන එකයි. ඒ කියන්නේ දුකට හේතුව නොසොයා දුකට පිළියම් හෙව්වා කියන එකයි. ඉතින් පේනවා නේද මේ කතාව සරල පොඩි දෙයක් වුණාට මෙයින් විවරවන දහම් මාවත කොයිතරම් වටිනවාද කියලා. ඒ වගේම මේ කතාවෙන් ලෞකික පැත්තට උපදේශයක් ගන්නවා නම් කෙටියෙන් කියන්න තියෙන්නේ ඔබේ යහපත් ජීවිතය විනාශය කරා ගෙනියන්නේ ඔබ සුළු කොට ගන්න එක වැරදි පොඩි සිතුවිල්ලක් වෙන්න පුළුවන්. එනිසා නිතරම සරුදය සරු ලෙසත් નિසරුදය નિසරු ලෙසත්ගෙන දෙලොවම අභිවෘද්ධිය සලසා ගන්න නිති වීරිය වඩන්න. තිරුවන් සරණයි.